දැන් මේ තාල වර්ගයට අයත් ගසක් වෙච්ච තල්ගහේ අසුබ කතාව අසුබ නිමිත්ත තමයි දැන් කියන්න හදන්නේ. ගොඩක් අය මේක අසුබයි කියලා කියන්නේ ඇයි? තල් ගමක තල් ගහක් හැදුනොත් ඒ තල් ගහෙන් මලක් හැදුනොත් මුළු ගමම ඉවරයි. එක්ක හිතනවා ගමේ මිනිස්සු මැරෙයි, එහෙම නැත්නම් මහා කේදවාචක අසුබ කතා අහන්න හම්බෙයි වගේ එහෙම ඉස්සර අපේ කන් වලටත් ඇහිලා තියෙනවා. අපේ දෙමව්පියෝ පවා ඒ කතාව කියලා තියෙනවා. හැබැයි ඒක ඇත්ත කතාව ඒක නෙවෙයි කියලා දැන් අපේ පුංචි මොනවලට තේරෙනවා. අයිබෝවන් ගාමා බ්‍රෝ YouTube channel එකට හැමෝම බොහොම සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. බොහොම කියනවට වඩා ඒක හොඳයි වගේ. ඉතින් කවියක් නෙවෙයි අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අදත් කියන්න හදන්නේ වෙනස් කතාවක්. සමාජයේ ගොඩක් ලොකු මතයක් තියෙනවා. තල මල්ල පිපුණාම ගම් 7ක් පාළු වෙනවා කියලා. කතාව ඇත්තද? කතාව ඇත්ත නෑ. ඒකට තියෙනවා විවිධ හේතු. මේවා ඇවිල්ලා සාම්ප්‍රදායිකව යම් යම් අය ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ තලමල පිපුණාම ගම් 7ක් පාළු වෙනවා. ඒක එහෙම මහා අසුබ ලකුණක්. ඊට පස්සේ මේ ගම් වල මේ ලොකු ඛේදවාචක සිද්ධ වෙනවා කියලා ඉපැරැන්නන්ගේ මතයක් තිබුණා. හැබැයි ඒ වගේම තල් ගහ පූජත්වයෙන් දේවත්වයෙන් අදහන ගියකුත් තිබුණා. විශේෂයෙන් තල මලක් පිපුණාම ඒ මල නැකතක් බලලා ඒ නැකතට ඒ මල කපාගෙන ගිහිල්ලා ප්‍රථමයෙන්ම බුදුන් වහන්සේට පූජා කිරීමේ සිරිතකුත් අපේ ඉපැරණියන් ගාව තිබුණා. හරි කොහොම හරි කමන්නේ. තල් ගහ ගැන තමයි අද කතාව. තල් ගහ ඇවිල්ලා තාල වර්ගයට අයත් ගහ. සාමාන්‍යයෙන් පොල් ගහ ඒත් ඒ වගේ තමයි. පොල් ගහ තල් ගහ හරියට අයේ මල්ලි වගේ තමයි. හැබැයි පොල් ගහ අසුබ නැහැ. පොල් ගහ සුබයි, තල් ගහ අසුබයි කියලා තමයි කියන්නේ. ඒ කොහොම වුණත් තල් ගහෙන් අපිට ප්‍රයෝජන ගොඩක් තියෙනවා. තල් ගහෙන් පොල් ගහ වගේම පොල් ගහේ අපි ආලා තියෙනවා කුරුම්බැට්ටියේ ඉඳලා මුළු ගහේ අත්තේ පිත්තේ මදේ නැට්ටේ මේ ඔක්කොගම යම් ප්‍රයෝජනයක් තියෙනවානේ පොල් ගස්වල. ඒ වගේම තමයි තල් ගහෙත් එහෙමයි. තල් පිත්තේ ඉඳලා හැම දෙයකටම උවමනා කරන ගොඩක් දේවල් තියෙනවා. ඒකට ලස්සන කවියක් තියෙනවා. අත්ත හොඳයි තද වැස්සට ඉහලන්ට. තල්ලත්ත වැස්සට ඉහලගෙන යනවානේ හයියෙන් වහිනකොට. ඉස්සර කාලේ ගොඩක් ගෙවල් සෙවිලි කරන්නත් මේ තල් අත්ත උපයෝගී කරගෙන තියෙනවා. පිත්ත හොඳයි තද වර මදු අඹරන්න. ලණු අඹරන්න මදු අඹරන්න තල් පිත්ත. තලලා ඒකේ ඒ විදිහට අරගන්නවා කියලා කියනවා. පිත්ත හොඳයි තද වර මදු අඹරන්නට. ගොබේ හොඳයි දශ ධර්මයේ ලියවන්ට. තල් ගොබෙන් තමයි ඔය පුස්කොළ පොත් වල ඒ සටහන් ලියන්න. මාතලේ යුගයේදී අපි දන්නවා ත්‍රිපිටකයේ ගන්ථා රූඪ කරානේ. ඒ කාලේ ඒ තල් ඉරු පත් වල තමයි ත්‍රිපිටක ධර්මය ලියන්නේ. ඒ වගේම තමයි වෙලාපත්කඩ කියලා අපි අහලා තියෙනවා. ඒ වෙලාකොලෙත් තල් කොලයක තමයි තියෙන්නේ. මම හිතන්නේ අපේ වෙලාකොලත් ඒ කාලේ තිබ්බේ තල් කොළ වල. දැන් නම් තියෙන පොත්වල. ඉතින් ගොබේ හොඳයි දස ධර්මයේ ලියවන්ට මෙමල හොඳයි බුදු මගුලට ගෙනියන්න. ඒ වගේම තමයි බුදුන් වහන්සේගේ තෙමගුල දවසට එහෙම නැත්නම් බුදුන්ගේ පුදට ගෙනියන්නත් මල හොඳයි කියලා කියන්නේ. ඒ තල්ගහ ආශ්‍රිතව ගෙතිච්ච කවියක්. තලමල වරුණ කියලා වෙනම පොතකුත් තියෙනවා. ඕනනම් අරගෙන කියවන්න. දැන් මේ තාල වර්ගයට අයත් ගසක් වෙච්ච තල්ගහේ අසුබ කතාව අසුබ නිමිත්ත තමයි දැන් කියන්න හදන්නේ. ගොඩක් අය මේක අසුබයි කියලා කියන්නේ ඇයි? තල් ගමක තල් ගහක් හැදුනොත් ඒ තල් ගහෙන් මලක් හැදුනොත් මුළු ගමම ඉවරයි. එක්ක හිතනවා ගමේ මිනිස්සු මැරෙයි, එහෙම නැත්නම් මහා ඛේදවාචක අසුබ කතා අහන්න හම්බෙයි වගේ එහෙම ඉස්සර අපේ කන් වලටත් ඇහිලා තියෙනවා. අපේ දෙමව්පියෝ පවා ඒ කතාව කියලා තියෙනවා. හැබැයි ඒක ඇත්ත කතාව ඒක නෙවෙයි කියලා දැන් අපේ පුංචි මොනවලට තේරෙනවා. ඒක තමයි මේ කියන්න හදන්නේ. තලමල පිපුණාම තලමල පිපෙන්නේ බොහොම කාලයකට පස්සේ. ඒක දීර්ඝ කාලයක් ගියාම තමයි තල් ගහක මලක් පිපෙන්නේ. හැබැයි අර මව් මරා උපන් කුමරා කෙහෙල් මල කිව්වා වගේ තමයි කෙහෙල් මල කියලාමයි කියවෙන්නේ. කෙහෙල් මල කිව්වා වගේ තමයි මේ කෙහෙල් මලක් පිපුණාම කෙහෙල් කන පිපුණාම කෙහෙල් ගහෙන් ඇති වැඩක් නැහැනේ. කෙහෙල් ගහ මැරෙනවා. ඒ වගේ තමයි තලමල පිපුණාට පස්සේ තල් ගහෙන් වැඩකුත් නැහැ. තල් ගහත් මරාගෙන තමයි මල පිපෙන්නේ. හැබැයි මේ මල බොහොම කාලයක් ගහේ තියෙනවා. ඒ කාලේ ඇතුළත තමයි ඔන්න ඔය
අහලගම් 7කට අපලයි අසුබයි කියන කතාව සිද්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් තල් මලක් කියන්නේ පොඩි එකක් නෙවෙයි. මේක ඔය බිනර මාසේ වගේ ඒ මාසවල තමයි තල් මලක් සාමාන්‍යයෙන් පිපෙන්නේ. තල් මල කියන්නේ ඉතාම විශාල මලක්. ඒ වගේම තමයි ඉතා විශාල සුගන්ධයක් වහනය කරන මලක්. තල මල පිපුණාම අවට ගව් ගානක් දුරට ඒ තල මලේ සුවඳ විහිදෙනවා කියලා පැරණන් කියලා තියෙනවා. සහ දැනුත් අපි තල් මලක් පිපිච්ච පැත්තක හිටියොත් එහෙම අපිටත් ඒක දැනෙනවා. ඉතින් මේ තල මල පිපුණාට පස්සේ වෙන්නේ මොකද්ද දන්නවද? තල මල පිපුණාම ඒ අවට ප්‍රදේශවල ඒ අවට ගම් වල ඉන්න කෘමි සත්තු සාමාන්‍යයෙන් වගාවලට හානි කරන උන් සහ වගාවලට වාසි දෙනයි මේ හැම කෘමියෙක්ම මේ මලට එනවා. තල මල වටා රොක්කෙනවා ඉන්න කෘමි සත්තු හැම එකෙක්ම කෘමි කිව්වහම දන්නවනේ කුරුමිනියෝ මීමැස්සෝ ඔය ආදී කොටගත් කෘමි සතුන් සියල්ලම මේ තල මලට එනවා. ඊට පස්සේ තල මල කාලෙන් කාලට තල මලේ එක තට්ටුවක් ඊට පස්සේ යට තට්ටුව ඔහොම මේ එක එක පීදි බොහොම ලස්සනට සිද්ධ වෙන කාර්යයක් නෙමෙයි මේක. ඉතින් ඒ එන කෘමීන් ඒකම ජීවත් වෙන්න පටන් ගන්නවා. අවට ගම්මානවල ඉන්න අවට ප්‍රදේශවල ඉන්න කැලෑවල ලඳු කැලෑවල ඉන්න මේ කෘමි සත්තු සියල්ලම තල මලට ආවට පස්සේ ඒ ගම්වල තියෙන ගම්වල මේ මිනිස්සු සිදු කරන වගා එතකොට භෝග වගා කුෂිකාර්මික කටයුතු වලදී මේගොල්ලන්ට ලොකු අවාසියක් සිද්ධ වෙනවා. ඒ තමයි කුෂිකර්මයේදී අපි දන්නවා භෝග වගාවලදී ඒ භෝගවල පරාගණයන් සිද්ධ වෙන්න මල් පිපෙන්න ගෙඩි හැදෙන්න කෘමි සත්තුන්ගෙන් අනිවාර්යෙන්ම යම් කිසි සේවාවක් සිද්ධ වෙනවා. ඒ තමයි මේක පරාගණය කරන්නේ මලකින් මලකට ගිහිල්ලා මේ පරාගණයන් සිදු කරන්නේ කෘමි සත්තු. හැබැයි මේ කෘමි සත්තු පරාගණය කරන්න ඒ කාල වකවානුව තුල නැහැ. හේතුව තමයි ඉන්න උන් සේරම තල මලට ගිහිල්ලා. ඒතර ගම්වල වගාවක් කරපු ගොවියෙකුට ඒ ගොවියගේ අස්වැන්න නෙලා ගන්න විදිහක් නැහැ. ඒ භෝග අසාර්ථක වෙනවා. භෝගයේ සම්පූර්ණ අසාර්ථක වෙනවා. ගෙඩි හැදෙන්නේ නැහැ, මල් පිපෙන්නේ නැහැ. ඒ වගේම තමයි කැලෑවල ගස්වල ගෙඩි මල් හටගන්නේ නැහැ. හේතුව තමයි ඒ ගස් වල මල් පිපෙන්න ගෙඩි හටගන්න පරාගණයන් සිදු වෙන්නේ නැහැ. පරාගණය කරන්න ඕන පරාග කාරකයෝ ටික එහෙමත් නැත්නම් මේ කෘමි සත්තු ඔක්කොම තල මලට ගිහිල්ලා ඉන්නේ. අන්න ඒ නිසා දැන් අපිට තේරෙනවා පරාගණයන් සිද්ධ වෙන්නේ නැති වෙනකොට ගස් වල මල් පිපෙන්නේ නැති වෙනකොට ගෙඩි හැදෙන්නේ නැති වෙනකොට ඒවා කාලා ජීවත් වෙන සත්තුන්ට ආහාර නැති වෙනවා. සහ කුෂිකාර්මික කටයුතු කරලා ජීවත් වෙන මිනිස්සුන්ට භවභෝග විනාශයටපත් වෙලා ඔවුන්ට මුදල් නැති වෙනවා. ආර්ථික වශයෙන් ඔවුන් බෙලහීනතාවයටපත් වෙනවා. ඉතින් අසුබ නැද්ද? අසුබයිනේ. ඉතින් අවට ගම් 7ක් අසුබ වෙනවයි කියලා කියන්නේ ඔන්න ඔය කාරණාවට තමයි. ඉතින් කවදා හරි දවසක තලමල පිපිලා අවසන් වෙලා තලමලේ තියෙන ජීව කාලය ඉවරනාට පස්සේ තමයි මේ කෘමීන් ටික නැවත ගම් වදින්නේ. ඊට පස්සේ තවත් හානියක් සිද්ධ වෙනවා. ඒ තමයි තලමලේ ඉන්න කාලේදී මේ ගියපු කෘමීන් ඔක්කොම ඩබල් වෙන්න පටන් ගන්නවා. උන් ඒක ඇතුළෙම කුටුම්බි හදාගෙන ඒ තලමලම භක්ෂණය කරලා ජීවත් වෙන මේ කෘමි සත්තුන්ගේ පැටව බිහි වෙලා මහා විශාල ප්‍රමාණයක් අහපව් නැවත ගමට එනවා. අන්න එතකොට තියෙන භවභෝග නැවතත් කෘමි සත්තුන්ගෙන් හානියටපත් වෙන්නත් තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඉතින් ඒ විදිහට ගත්තාම ඇත්තටම තලමල පිපෙන එක මහා හානියක් තමයි. අසුබ ලකුණක් තමයි. ඒ හින්දා ඒ ගම්වල ඉන්න මිනිස්සු ඒ ගම්බිම් ඇතෑරලා වෙනත් ප්‍රදේශවලට ගිහිල්ලා කුෂිකාර්මික කටයුතු කරනවා, වගාවන් කරන්න පටන් ගන්නවා. ඉතින් ගම්බිම් පාළු වෙනවා. එතකොට ගම්වලට අසුබයි කියලා කියනවා. ඉතින් තලමලක් පිපුණාම අවට ගම් 7ක් පාළු වෙනවයි කියන්නේ ඕන්න ඔය කතන්දරේ හින්දා තමයි. ඉතින් අද අපි කියන්න උත්සාහ කරේ තලමලේ වරුණ ගැන. වරුණ වගේම තමයි තලමලේ තියෙන අනිත් පැත්ත. ඉතින් තලමල අපිට අසුබයි වගේම මේක ප්‍රධාන ආර්ථික භෝගයක් විදිහට අදටත් ලංකාවේ බොහොම අපූරුවට කෙරෙන කාර්යයක්. ඒ තමයි යාපනයේ දිස්ත්‍රික්කයේ මෑත කාලෙත් මට අහන්න හම් වුණා ඔය තල් හකුරු, තල් කිරි අලුවා, ඒ වගේම තල් ආශ්‍රිත නිෂ්පාදනය කරන විවිධ රස කැවිලි පිටරට පවා වර්තමානයේදී යවනවා. මං හිතන්නේ තල් ඇපල් කියලා එකක් නිෂ්පාදනය කරනවා. ඔය
යාපනයේ ප්‍රදේශීය ව්‍යාපාරිකයෙක්. ඉතින් ඒ විදිහට ගත්තාම තල් ගහෙන් තියෙන ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි අර කතන්දරෙත් තියෙනවා. ඉතින් ඕක තමයි තල් ගහේ කතාව. අපි තවත් කවියකින් හෝ තවත් මෙවැනි කතාවකින් ආයිත් හම්බෙනකන් අපි ගිහිල්ලා එන්නම්. ගාමා ප්‍රෝ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකත් click කරන්න.